මේ අයවැය යෝජනාවල ඉපත් කරපු 25 වගන්ති අනුව පැහැදිලිවම ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ මේ රටේ සමස්ත බඩු මිල 120කින් ඉහළ යනවා. දැඩි නොසන්සුන්තාවයක් රට තුළ ඇති වෙන සිද්ධියක් ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ. ප්‍රබලයි කියන විපක්ෂය කවුරුත් කතා කරන්නේ නැහැ. අපිට පැහැදිලිව පේනවා ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් මේ සිද්ධ වෙන්නේ පැහැදිලිවම. මේ රටේ මිනිස්සු කෑයි බදු ගහලා බැරි නම් අපිව හමත් ගහපන් කියලා කියයි. කඩේට දෙන්නේ ඩිස්කවුන්ට් එක එහෙම නැත්නම් කමිෂන් එක 120 නම් එයා ඔය මහා පරිමාණ සුපර් මාකට් එකකට දාද්දි අඩුම ගානේ 140ක් 50ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ. නැත්නම් ඒ සුපර් මාකට් එක ගන්න නැහැ. සුළුහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි පීඩනයකට රස කරන්න මේ කර්මාන්ත කඩා දැමන්න ඇති වෙච්ච ආදායම් බදු යෝජනාවක් හැටියට තමයි අපි දකින්නේ. ස්ටාර්ට්අප් ගැන කතා කරද්දී අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න මේ සමාජයට එන කිසිම කෙනෙකුට පැවැත්මක් නැති යනවා මේ තරම් ජලන්ත බදු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම තුළ. හර්ෂ සිල්ලා මැතිතුමා ප්‍රකාශ කළා තිබ්බා ට්‍රිලියනයක ඩිපොසිට් එකක් ආණ්ඩුවට තියනවා කියලා සතුට ප්‍රකාශ කළා තිබ්බා. අපි අතරම ශ්‍රී ලංකා ජනතා පක්ෂය හැටියට අපි සතුටුයි. ආණ්ඩුව එහෙම මුදලක් එකතු කරන් ප්‍රශ්නේ තියෙන එතන නෙමෙයි. තමුන්ගේ පොකට් එකේ සල්ලි පුරවගෙන වැඩක් නැහැ රටක ආර්ථිකයක් දුවන්න. මේ කඩේකට ගිහිල්ලා අහන්න මීට මාස කීපයකට මාස 6කට කලින් බත් පැකට් දවසට කීයක් වික්කද අද කීයක් විකුණනවද? සුබ දවසක් වේවා. මම බුද්ධික ප්‍රසන්න සභාපති ශ්‍රී ලංකා ජනතා පක්ෂය. අද අපි විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්න තීරණය කරේ පසුගිය දින අතිගරු ජනාධිපතිතුමා විසින් NPP රජයේ එමන් නැත්නම් මාලිමාව රජයේ දෙවැනි අයවැය ඉදිරිපත් කරන්නට යෙදුණා. ඒ අයවැය පිළිබඳ අපගේ ඉතාමත් ඉක්මනින් කරපු ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට අපි ලබාගත් යම් තොරතුරු මේ රට හමුවේ තියන්න ඕනි කියලා අපි තීරණය කරා. ඒ අනුව තමයි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්න තීරණය කරේ. ඇත්තරම අපි බලාපොරොත්තු වුණේ දෙවැනි අයවැය ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා ඇතුළු රජය මීට වඩා රැඩිකල් අයවැයක් ඉදිරිපත් වෙයි කියලා. අපි අයවැය දකින්නේ ඇත්තටම ශ්‍රී ලංකා ජනතා පක්ෂය හැටියට මේක පවත්වාගෙන යන්න ඉදිරිපත් කරපු අයවැයක් හැටියට. මේක සංවර්ධිත රට සංවර්ධනය වෙන්න ඕනේ මොන දිශාවටද? රට සංවර්ධනය සම්බන්ධයෙන් ගන්න ඕන දැවැන්ත පෙරලිකාර තීන්දුව අරගෙන තියනවද නැද්ද කියලා බැලුවොත් එහෙම තීන්දුව අරගෙන නැහැ. සාමාන්‍යයෙන් ආදායම් ටික එකතු කරගෙන ඒක වියදම් කරන්නේ කොහොමද කියලා විතරක් කොලයක ලියපු ගණන් හදාගත්ත අයවැයක් හැටියට තමයි අපි මේ අයවැය දකින්නේ. ඒකින්ද අපි රජයට නැවත මතක් කරනවා මේ අයවැය අනුමත කරගන්න තවත් කල් තියෙනවා. ඒකින්ද තව මේ විද්‍යුතුන් එක්ක ඉදිරියේදී කතා කරන්න, මේ රටේ ජනතාවත් එක්ක කතා කරන්න දැන් මේක සාකච්ඡාවට විවෘත වෙලා තියෙන්නේ. ඒ අදහස් අරගෙන මේ අයවැය යෝජනාවලට තව සංශෝධන එකතු කරමින් මේවා සම්මත කිරීමට පෙර නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරමින් මීට වඩා මේ රට ඉතාමත් වේගයෙන් ඉදිරියට ගෙනියන්න ඕනේ මේ රැඩිකල් අයවැයක් ඉදිරිපත් කරන්න කියලා අපි යෝජනා කරනවා. මොකද අපි දන්නවා 2028 වෙනකොට අපි නැවත ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. මේ ණය ගෙවන්න පටන් ගන්න බෑ මේ යන 5.1ක 5.7ක නැත්නම් 6ක ආර්ථික වර්ධන වේගයක් තිබ්බත් මෙහෙම ණය ගෙවන්න බෑ. ඒකින්ද මීට වඩා දැඩි ආර්ථික වර්ධන වේගයකට යන්න ඕනේ. එහෙම යන්න නම් මීට වඩා පෙරලිකාර ප්‍රතිසංස්කරණ මේ ආර්ථිකයට අවශ්‍ය වෙලා තියෙනවා. ඒකින්ද නැවතත් මේ ගැන සලකා බලන්න කියලා අපි ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම මේ වෙනකොට කවුරුත් කතා කරන්නේ නැති බරපතල තත්ත්වයක් මේ ආදායම් යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම මුලින්ම සඳහන් කරන්නම් මේ අයවැය යෝජනාවල ඉදිරිපත් කරපු 35 වගන්ති අනුව පැහැදිලිවම ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ මේ රටේ සමස්ත බඩු මිල 120කින් ඉහළ යනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. ඇයි මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ එකතු කළ අගය මත බද්ද මේ වෙනකොට යම් කිසි පුද්ගලයෙක් එකතු කළ අගය මත බද්දට ලියාපදිංචි වෙන්න ඕනේ. තමුන්ගේ වාර්ෂික පිරිවැටුම වසරකට මිලියන 60ක් තියෙනවා නම් මිලියන 60ක් දක්වා යවන ඕනෑම කෙනෙක් එකතු කළ එහෙම නැත්නම් වැට් එකට අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් වැට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. හැබැයි මේ යෝජනා අනුව මිලියන 36 දක්වා ඒ අනුපාතය ඒ ප්‍රමාණය පල්ලෙහාට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ මාසෙකට මිලියන 3ක ආදායමක් තියෙන ඕනම ව්‍යාපාරයක් මේ වැට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි බලමු කවුද වැට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා දැන් ඇවිල්ලා. අපි ගන්න ගමේ තියෙන පොඩි සිල්ලර කඩයක් ගන්න. මේ සිල්ලර කඩේ වැට් එකට ඉස්සරහ රෙජිස්ටර් වෙන්න ඕනේ. අපි කෑම කන බත් කඩයක් ගන්න. මේ බත් කඩේ වැට් එකට රෙජිස්ටර්. ඔබ ඒප්‍රිල් පළවෙනිදෙන් පස්සේ ගිහිල්ලා කෑම කඩේකට ගිහිල්ලා කෑම පැකට් එකක් ගන්නකොට කෑම පැකට් එක රුපියල් 300යි 350යි නම් තව 120ක් මේකට එකතු වෙන්න නියමිතයි. ඔබ සැලොන් එකකට ගියොත් එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි දන්නවා මේ ආර්ථික වශයෙන් ඉතාමත් මේ වෙලාවේ අපිට ආර්ථිකයට දැඩි දායකත්වයක් ලබා දෙන මේ අපේ තියෙන මේ කෝස්ටල් බෙල්ට් එක එහෙම නැත්නම් මේ මුහුදු සීමාවල ක්‍රියාත්මක කරන සංචාරක ව්‍යාපාරය මෙතනින් කලුතරින් පටන් ගත්තාම මේ තියෙන පොඩි SME එහෙම නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ආරම්භ කරලා තියෙන
රෙස්ටොරන්ට් වගේ ආයතන මේ සියලුම ආයතන දැන් වැට් එකට යන්න වෙලා තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔවුන්ට මේ මහා පරිමාණ ආයතනත් එක්ක ඒ වාසිය ගන්න බැරි වෙනවා. එතකොට මේ කුඩා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික පැත්තකින් වහන්න සිද්ධ වෙනවා. මේවා කඩා වැටෙනවා. ඒකින්ද අනිත් පැත්තෙන් සමස්තයක් හැට එකතු කළ බද්ද කියන්නේ හැමතිස්සෙම ජනතාවකින් අය කළ රජයට ගෙවන බද්දක්. ඒකින්ද මේක ජනතාවගෙන් තමයි නැවත අය වෙන්නේ. ඒකින්ද අවසාන පාරිභෝගික හැටියට අපිට මේ 120 ගෙවන්න වෙනවා. මේක නවත්තන්න බෑ. මේක අපි දන්නවා තියරිකල් ප්‍රතිපත්තියක් ගන්න තියරිකල් න්‍යායාත්මකව ගත්තොත් මේක තමයි හරි ක්‍රමය. අපි දන්නවා ටැක්ස් නෙට් එක පුළුල් වෙන්න ඕනේ. එහෙමනම් මේකේ ප්‍රමාණය පල්ලෙහාට ගේන්න ඕනේ. ඒක හොඳයි. හැබැයි අපි ඒ වගේම යෝජනා කරනවා. මේ යෝජනා මෙහෙම නෙවෙයි ගේන්න තිබ්බේ. මේ යෝජනා ගේන්න තිබ්බේ මේ ටැක්ස් නෙට් එක පල්ලෙහාට අරන් එනකොට ඒ සාපේක්ෂව කරන්න තිබ්බා මේ බදු අනුපාතය පල්ලෙහාට ගේන්න ඕනේ. එහෙම නැත්නම් අපි යෝජනා කරනවා ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ හැටියට විශේෂයෙන්ම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ එහෙම නැත්නම් මිලියන 36 ඉඳලා මිලියන 60 දක්වා පාරිශ්‍රමික පිරිමටපත් තියෙන ව්‍යාපාරිකයන්ගෙන් වැට් එක අය කරද්දී වෙනත් වැට් අනුපාතයක් පාවිච්චි කරන්න කියලා. ඒක 1 ඩිජිට් ටැක්ස් එකක්. ඒතකොට 108ක විතර ටැක්ස් එකක්. ඒ 108 ටැක්ස් එකක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් මේ මහා පරිමාණ ව්‍යාපාරිකයොත් එක්කත් ඒ ඔවුන්ගේ වෙළඳ තරංකාරීත්වය පවත්වාගෙන යන්න. අනිත් පැත්තෙන් ගත්තාම ජනතාවටත් අඩු පිරිවැයක් තමයි දරන්න වෙන්නේ අවසාන පාරිභෝගිකයේ හැටියට සහ රජයේ අරමුණ අනිත් පැත්තට තමුන්ගේ ආදායම් වැඩි කරගන්න පුළුවන්. ඒකින්ද මේ ගන්න තීන්දුව මම අපි රජයට මතක් කරනවා ඉතාමත් ජනතාවාදීව ගන්න. මේක නැත්තම් දැඩි නොසන්සුන්තාවයක් රට තුළ ඇති වෙන සිද්ධියක් ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ. මේක කවුරුත් කතා කරන්නේ නැහැ තාම. මේක විපක්ෂයට අද ප්‍රබලයි කියන විපක්ෂය කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි අපිට පැහැදිලිව පේනවා ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් මේ සිද්ධ වෙන්නේ පැහැදිලිවම. දැඩි බඩු බරක් වෙනවා. මෙහෙම අද මේ අයවැය ගැන ආණ්ඩුවේ මත ඉදිරිපත් කරන්නේ බදු සම්බන්ධයෙන් කිසිම බද්දක් වැඩි කළා නැහැ කියලා. හැබැයි මේක ප්‍රායෝගික තලයට ආවහම 120කින් මේ රටේ බඩු මිල ඉහළ යන එක නවත්තන්න බෑ. ඒකින්ද මෙහෙම ගියොත් මෙහෙම බදු ගැසීම් දිගින් දිගටම සිද්ධ වුණොත් අපි කියන්නේ අන්තිමට මේ රටේ මිනිස්සු කයයි බදු ගහලා බැරි නම් අපිව හමත් ගහපන් කියලා කියයි. ඉතින් ඒකින්ද එතනට වැටෙන්න එපා කියලා අපි රජයට යෝජනා කරනවා. අපිට ඕන රජය විවේචනය කරන්න නෙවෙයි, රජය අපහසුතාවයටපත් කරන්න නෙවෙයි, ජනතාවගේ පැත්තෙන් ඉඳලා ජනතාවට මේක සාධාරණීකරණය වෙන ලෙස කොහොමද මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි පැහැදිලිව ප්‍රතිපත්තියක් හැටියට ශ්‍රී ලංකා ජනතා පක්ෂය එකඟයි මේ බදු දැල පුළුල් කිරීම සම්බන්ධයෙන්. මේ බදු දැල පුළුල් කිරීම සම්බන්ධව මේ බදු අනුපාත මේ සීමාවන් පල්ලෙහාට ගේන්න ඕනේ. හැබැයි සීමාවන් පල්ලෙහාට ගේනකොට මොකද්ද කරන්න ඕනේ? ඒක මානුෂිකව හිතන්න ඕනේ. මානුෂිකවාදීව දකින්න ඕනේ. මේ 118යි වැට් එකෙන් 118යි SSCL එකෙන් 2.5යි 20.5 ඍජුවම එකතු කරන්නේ නැතුව කෑම් පැකට් එකට අපි ගත්තොත් එහෙම මේක බලපානවා විවිධ ශ්‍රේෂ්ඨ වලට බලපානවා ටුවරිසම් සෙක්ටර් එකට. ඒ වගේම විශේෂයෙන්ම මේ ගොඩනැගීමේ කර්මාන්තයට මේ කුඩා ගයක් හදන්න කොන්ත්‍රාත්යක් ගන්න මිනිස්සුත් හෙට වැට් ටික ගන්න ඕනේ. එතකොට නැත්තම් මේ ලේබර් සප්ලයි කරන වාසුල්ලා 3-4 දෙනෙක් ගයක් හදන්න සප්ලයි කරන කෙනා වැට් එක ගෙවන්න වෙනවා. ඉලෙක්ට්‍රිසිටි කාර්මිකයෙක් මේ වැට් එක ගෙවන්න වෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේ කවුරුත් කතා කරන්නේ නැහැ. මේ සමාජයට දරා ගන්න බැරි පීඩනයක් මේ යොමු කරමින් ඉන්නේ. ඒකින්ද මේ බදු අනුපාත ගැන නැවත සිතන්නම් වෙනවා. නැත්තම් දැඩි ප්‍රශ්නයකට මේ රට යනවා. විශේෂයෙන්ම අපි දන්නවා පොඩි ගම්වල ගත්තාම ඔය උත්සව පැවැත්වෙන පොඩි රිසෙප්ෂන්ස් හෝල්. මේ රිසෙප්ෂන් හෝල් ඔක්කොම මේ වැට් එකට යටත් වෙනවා. මේවට අයිති වෙනවා. ඒකින්ද අපි නොහිතන විශාල ප්‍රමාණයක් මේවට යටත් වෙනවා. පොඩි සුපර් මාකට් විශේෂයෙන්ම සිල්ලර කඩ මේ සියලු දේවල් මේවට යටත් වෙනවා. සුළු හා මධ්‍ය ව්‍යාපාරික ප්‍රජාවට දැඩි බලපෑමක් ඉදිරියට තියෙනවා මේ මොයි කියන කතාව. පැහැදිලිවමත් වෙනවා. පැහැදිලිවමත් වෙන එක තමයි පැහැදිලි කරමින් ඉන්නේ. තමුන්ට විශේෂයෙන්ම වැට් එකට රෙජිස්ටර් වෙලා නැති වාර්ෂික ආදායම මිලියන 60ට අඩු සියලු දෙනා එහෙම නැත්නම් ඒක මිලියන 36 පන්න සියලු දෙනා වැට් එකට රෙජිස්ටර් වෙනවා. වැට් එක රෙජිස්ටර් වීමත් එක්ක ඒගොල්ලන්ට සිද්ධ වෙනවා පාරිභෝගිකයන්ගෙන් බදු අය කරන්න 20.5ක් වෙනකම්. අනිත් එක මේක මේ වැට් එක අය කිරීම විතරක් නෙමෙයි මේක වැට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා එකක් තියෙනවා ආයතනයකට. මේක හරි අපහසුයි. මාසිකව වැට් ගෙවන්න ඕනේ. කාර්තුකක් යටතේ මේ වැට් රිටර්න් බාර දෙන්න ඕනේ. මේ SSL රිටර්න් බාර දෙන්න ඕනේ. එතකොට ආදායම් බදු වාර්තා බාර දෙන්න ඕනේ. සෙට් කියලා ෆෝම් එකක් තියෙනවා ඒක බාර දෙන්න ඕනේ. එහෙම එතකොට විත්හෝලින් ටැක්ස් තියෙනවා නම් බාර දෙන්න ඕනේ. අපිට තියෙනවා නම් බාර දෙන්න ඕනේ. AIT එහෙම නැත්නම් උපයන විට ගෙවීම් බද්ද බාර දෙන්න ඕනේ. වාර්ෂිකයට වර්ෂ අවසානයේ අවසාන වශයෙන් ආදායම් බදු වාර්තා බාර දෙන්න ඕනේ. ඉතින් මේ තරම් දැඩි මේ සුළු හා මධ්‍ය පරිමාණක ව්‍යාපාරිකයෝ දැඩි
ඇඩ්මිනිස්ට්‍රේෂන් එහෙම නැත්නම් පරිපාලන ගැටලුවකට මුහුණ දෙන්න පත් කරමින් යනවා. සහ අනිත් මේකට කොස්ට් එකක් තියෙනවා. මේකට පිරිවැයක් දරන්න වෙනවා. මේක තමුන්ට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකින්ද ඔවුන්ට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඇකවුන්ටන්ට් කෙනෙක් එහෙම නැත්නම් තව කෙනෙක් මේකට හයර් කරන්න මිලදී ගන්න. එහෙම නැත්නම් තමුන්ගේ ආයතනය ඇතුළත මේකට පළපුරුදු මේකට හැකියාවක් තියෙන වෘත්තිකය බඳව ගන්න. ඉතින් මේ එහෙම වෘත්තිකයේ පෙළ 50000කට 60000කට බඳව ගන්න හැකියාවක් නැහැ. ඒකට විශාල වියදමක් දරන්න වෙනවා. ඉතින් ඒකින්ද මේක ඇත්තටම මහා පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔවුන් මේ වෙනකොට මේ සිස්ටම් එකට පුරුදු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම හරි. අනිත් එක මේකේ ප්‍රධානම කතාව තමයි මහා පරිමාණික ව්‍යාපාරිකයෝ ගන්නවා මහා පරිමාණ ව්‍යාපාරය කියන එකේ ඒක තියෙන ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන competitive advantage කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කෙනෙක් හඳුන්කුරු පැකට් එකක් හදලා ගිහිල්ලා අපේ ගමේ කඩේකට දානකොට කඩේට දෙන්නේ ඩිස්කවුන්ට් එක එහෙම නැත්නම් කමිෂන් එක 120 නම් එයා ඔය මහා පරිමාණ සුපර් මාකට් එකකට දාද්දී අඩුම ගානේ 140ක් 50ක ඩිස්කවුන්ට් එකක් දෙන්න ඕනේ එතනට. නැත්නම් ඒ සුපර් මාකට් එක ගන්න නැහැ. ඒකින්ද මේ බදු අනුපාත සමාන කිරීම තුල සිද්ධ වෙන්නේ මේක අනවශ්‍ය ලාභයක් අනවශ්‍ය වාසියක් මහා පරිමාණ ආයතන වලට ගලාගෙන යනවා. ඒකින්ද මේක අපිට පේන්නේ යථාර්ථවාදී ගතව මේක දැන හෝ නොදැන මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි පීඩනයකට රස කරන්න මේ කර්මාන්ත කඩා දැමන්න ඇතිවෙච්ච ආදායම් බදු යෝජනාවක් හැටියට තමයි අපි දකින්නේ. සහ ස්ටාර්ට්අප් ගැන කතා කරද්දී අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න මේ සමාජයට එන කිසිම කෙනෙකුට පැවැත්මක් නැතු යනවා මේ තරම් දැවැන්ත බදු ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම තුළ. ඒ සමගම අපි දැක්ක ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා මේ බදු අනුපාත ඍජු බදු දැන්ට ලංකාවේ 75ක් සමස්ත බදු ආදායමෙන් වක්‍ර බදු 25යි තියෙන්නේ කියලා. ඒක බලාපොරොත්තු වෙනවා කියලා ඍජු බදු ආදායම 60ට ගෙනල්ලා ඍජු බදු ආදායම 40ට ගෙනල්ලා වක්‍ර බදු ආදායම 60ට ගෙන්නේ. ඒ හරි ඒක තමයි න්‍යායාත්මක ලෝකෙ පිළිගන්න දේ. ඒක තමයි හරි ක්‍රමය. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ මේ දීපු යෝජනාවත් එක්ක මේ වැට් එක සම්බන්ධයෙන් එකතු කළා අගේ මත දීපු යෝජනාව සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි? බද්ද පැනීලා තියෙන්නේ කොහෙටද? තවත් වැට් එකතු කරන්න. එතකොට මොකද්ද වෙන්නේ? තවත් වක්‍රබදු එකතු කිරීම තමයි ආපහු වැඩි වෙලා එන්නේ. එතකොට මේ වක්‍රබදු එකතු කරනවා කියන්නේ බද්ද හැමෝටම සමානයි. එහෙම සමාන වෙන්න බෑ. බද්ද ඍජු බද්දක් කියන්නේ තමුන්ගේ ආදායම් මත බද්ද තීරණය වෙන්නේ. වක්‍රබද්දක් කියන්නේ ආදායම් මත පදනන්නේ නෙමෙයි තමුන්ගේ මිලදී ගැනීම මත තමයි මේ සියල්ල විදිහට. ඒ කියන්නේ මම පරිප්පු කිලෝයකට ගෙවන ගාණත් එකයි මේ රටේ ඉන්න බිලියනපති පරිප්පු කිලෝයකට ගෙවන ගාණත් එකයි වෙනත් කෙනෙක් පරිප්පු කිලෝයකට ගෙවන බද්දත් එකයි. හැබැයි එතකොට මේක තමයි දැන් වැඩි කරලා පුළුල් කරලා දීලා තියෙන්නේ. මේක තුල විශාල හානියක් මේ සම්බන්ධයෙන් වෙන්න නියමිතයි කියලා තමයි අපේ අදහස තියෙන්නේ. ඒ වගේම තව එක දෙයක් මතක් කරන්න ඕනේ. අපි දැක්කා හර්ෂ සිල්ලා මැතිතුමා ප්‍රකාශ කළා තිබ්බා ට්‍රිලියනයක ඩිපොසිට් එකක් ආණ්ඩුවට තියනවා කියලා සතුට ප්‍රකාශ කළා තිබ්බා. අපි ඇත්තටම අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ හැටියට අපි සතුටුයි ආණ්ඩුව එහෙම මුදලක් එකතු කරන් ඉන්න එක. හැබැයි ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. තමුන්ගේ පොකට් එකේ සල්ලි පුරවගෙන වැඩක් නැහැ රටක ආර්ථිකයක් දුවන්න. එහෙම කරලා ඒකේ ප්‍රතිඵලය අද මම ඔබතුමාලාට යෝජනා කරනවා යනකොට මේ කඩේකට ගිහිල්ලා අහන්න මීට මාස කිහිපයකට මාස 6කට කලින් බත් පැකට් දවසට කීයක් වික්කද අද කීයක් විකුණනවද කියලා. දවසකට. රටේ ආණ්ඩුව සල්ලි ටික හිර කරන් ඉඳලා වැඩක් නැහැ. ආණ්ඩුව සල්ලි ටික මේ ආර්ථිකයට විතන් කරන්න ඕනේ. ඒ ආණ්ඩුව ආර්ථිකයට සල්ලි ටික විතන් නොකරනවා නම් මේ සමාජයේ යටිතලයේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද එළියට බැස්සහම කඩේකට බිස්නස් එකක් නැත් බිස්නස් සාපේක්ෂව තියෙනවද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. මම කලින් කියපු උදාහරණේ අපි උදාහරණයකට ගන්න මේ විවාහ මංගල උත්සව මේ ආයතන වලට මේ අද වෙනකොට ව්‍යාපාරික අවස්ථා තියෙනවද? කැම කඩ වලට ව්‍යාපාරික අවස්ථා තියෙනවද? මේ ඔක්කොම 150කට වඩා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අපි යෝජනා කරන ඉල්ලීමක් කරනවා හර්ෂ සිල්ලා මැතිතුමාගෙන් අනවශ්‍ය ලෙස අගය කරලා මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා කඩේ යවන්න එපා කියලා ආණ්ඩුවට නිවැරදි දේ ඔබතුමාගේ දැනුම පාවිච්චි කරලා ආණ්ඩුවට නිවැරදි දේ පෙන්නලා දෙන්න. එතකොට මම හිතන්නේ ඒක ආණ්ඩුවට නිවැරදි දේ දකින්නකොට ඒක ප්‍රතිලාභය ලබන්නේ දවසේ අන්තිමට මේ රටේ ජනතාව හින්දා. සුබ දවසක් ඒවා අපේ සියලු මාධ්‍යවේදී සහෝදරයන්ට. අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ විදියට මේ ආණ්ඩුවේ නව ආණ්ඩුවේ දෙවෙනි අයවැය තමයි මේ දවස්වල යන්නේ. අපි කතා කරන්නේ අද ශ්‍රී ලංකා ජනතා පක්ෂ විදියට දෙවෙනි අයවැයේ සැබෑ තත්ත්වය පිළිබඳව. ඔබ දන්නවා ඕනම රටක් ගත්තාන් පස්සේ රටේ නිෂ්පාදනයන් සම්බන්ධව කොටස් දෙකකට යොමු වෙනවා. එකක් තමයි දේශීය ව්‍යාපාරිකයන් එකතු වෙන නිෂ්පාදනය. එහෙම නැත්නම් පිට රටින් භාණ්ඩ ගෙන්නකොට පිට රටවල ඉන්න නිෂ්පාදනය සම්බන්ධව කටයුතු කරන කණ්ඩායම්.
දැන් මේ අයවැය ගත්තාන් පස්සේ අපි ඍජුවම මේක වැරදි සහගතත් නෙවෙයි කියන්නේ. හැබැයි අපිට තේරෙනවා ශ්‍රී ලංකා ජනතා පක්ෂ විදියට මේ අයවැය විශේෂයෙන් භාණ්ඩ 100ක් ගත්තොත් භාණ්ඩ 100ම වගේ පිට රටින් ගෙන්වීමට මඟ පෙන්වන අයවැයක් විදියට තමයි අපි දකින්නේ. මොකද හේතුව භාණ්ඩ 100ක් ගත්තාම පස්සේ භාණ්ඩ 100ම පිට රටින් ගෙන්නන්න තමයි හදන්නේ. මේකෙන් වෙන්නේ මොකද්ද? මේ අයවැය ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ විශේෂයෙන් විදේශ රටවල ඉන්න නිෂ්පාදකයන් බලමුළු ගන්නන අයවැයක්. දේශීය නිෂ්පාදකයා පල්ලෙහාට දාවන අයවැයක් කියන තමයි ඍජුවම කියන්න වෙන්නේ. මොකද හේතුව ඔබ දන්නවා විශේෂයෙන් මේ රටේ අපි කාලයක් තිස්සේම මේ අයවැය කියන සෙල්ලම හැම අවුරුද්දෙම නොවැම්බර් දෙසැම්බර් එහෙම නැත්නම් ඔක්තෝබර් මාස ඒ වගේ මාසවල ඔන්න තියෙනවා. තියලා මිනිසුන්ට ලොකු බලාපොරොත්තු ඔලුවට දෙනවා, සියලු දේවල් කරනවා, ප්‍රතිපත්ති කියනවා, අයවැය කියනවා. ඒ ඔක්කොම දාලා ඊළඟ අවුරුද්දට මේ හදන අයවැය අපි බැලුම් පස්සේ ප්‍රතිඵලය එන්නේ 100 2 3. මේ ආණ්ඩුව ගිය අවුරුද්දේ හදපු අයවැයේ ප්‍රතිඵලය කොහොමද කියලා ගණනය කරලා මේ රටේ ඉන්න වැදගත් පුද්ගලයන් අපි කියන ගණනය කරලා බලන්න කොහොමද තත්ත්වය කියලා. ඒකම කියන්න ඕනේ මේ භාණ්ඩ 100ක් ගත්තාම පස්සේ මේ භාණ්ඩ දිගින් දිගටම පිට රටින් ගෙන්නන්න ගත්තොත් දේශීය ව්‍යාපාරිකයන්ට තැන දෙන්නේ නැතුව පහළ හෙලන්න ගන්නවා නම් අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? අපි කවදා හරි අයවැය විතර රටේ අයවැය විතරක් නෙවෙයි ලෝකයේ ගෙවුන් ශේෂය සම්බන්ධ ගෙවුන් තුලනය සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් 2028 2029 වර්ෂය ගත්තන් පස්සේ අපි ලෝක බැංකුවෙන් ගත්තු ණය ටික ගෙවන්න කටයුතු කරන්න සිද්ධ වෙන වර්ෂ. මේ කාලේදී දේශීය නිෂ්පාදනය නැතුව අපේ රටේ තියෙන සියලුම දේවල් පිටරට භාණ්ඩ සඳහා යොමු වෙනකොට අපේ රටේ විදේශ සංජීතයේ විශාල ප්‍රමාණයක හිගයක් මතුවෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම අපට මේ රට ඉදිරියට ගෙනියන්න බැරි තත්යකටපත් වෙනවා. ඔබ දන්නවා දැන් ගම් මට්ටම, ග්‍රාම සේවා වසම් මට්ටම ගත්තන් පස්සේ දැන් තරුණයෝ අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා. ආණ්ඩුව කළ යුත්තේ එකම දෙයයි. මම මේක වීර කුමාර මහත්තයාගේ කාලේ JP එක ඉන්න කාලේ මම එතුමත් එක්ක මම කතා කරලා තියෙනවා ඒ කතන්දර. JP එක ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ දේශීය දේවල් මත තමයි. හැබැයි මේ අයවැය කොහොමද හැදුවේ කියලා මට ප්‍රශ්නයක් මතුවෙනවා. මේක ලෝක බැංකුවේ වුණාකට හැදුවද කියලා ප්‍රශ්නයක් එනවා. හේතුව තමයි දැන් ඔබ දන්නවා ගම් වල ඉන්න තරුණ කණ්ඩායම ගත්තම පස්සේ මේ තරුණ කණ්ඩායම අනිවාර්යයෙන්ම දේශීය නිෂ්පාදනය යොමු කරන්න රාජ්‍යයට හැකියාව තියෙනවා. ඇයි ගම්මාන ගත්තම ගමක ඉන්න තරුණයෝ 5 දෙනෙක් එකතු කරනවා. ග්‍රාම සේවා සම් 14 1000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණය ගත්තන් පස්සේ මේ ප්‍රමාණය කඳවුරු බවට පත් කරලා පුහුණු කඳවුරු ඇති කරලා මේගොල්ලෝ රටේ නිෂ්පාදනයේ හවුල්කරුවන් බවට පත් කරනවා. දැන් බලන්න ලෝකයේ හොඳ දියුණු රටවල් තියෙනවා. ණය දෙන්නේ 104%ටත් වැඩින් අඩු පොලියට. ඇයි ලංකාවේ නිෂ්පාදනයෙන් ඇති කරන්න මේ තරුණයෝ කඳවුරු බලමුළු ගන්වලා ඇයි මේගොල්ලන්ට මෙහෙම ණය යෝජනා ක්‍රමයක් දීලා නිෂ්පාදනය ඇති කරන්න ක්‍රමවේදයක් හැදුවේ නැත්තේ මේ අයවැය. මට පැහැදිලිව පේනවා ලෝක බැංකුව අපේ රට සම්පූර්ණ පල්ලෙහාට හෙලන්න හදපු අයවැයක් කියන තමයි මට කියන්න වෙන්නේ. ඔබ දැක්කා තව කතාන්දරයක් තියෙනවා. මේ අපේ අණ්ඩු කුමාර ජනාධිපතිතුමා අපි බොහොම කාලයක් තිස්සේම දන්න ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමා මේ සැරේ අයවැයේදී හොඳ කතාවක් කරා. මොකද්ද හොඳ කතාව? මම මේක කියන්න ඕනම නිසායි කියන්නේ. මම සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ විදිහට රටේ ඉන්න ජනතාව ගැන නිතර හිතන කණ්ඩායම. ඊට පස්සේ රාජ්‍ය සේවකයා හොඳ රාජ්‍ය සේවකයා ගැන හොඳටම කතා කරන කණ්ඩායම. ඔබ දන්නවා දැන් අණ්ඩු කුමාර ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සුදු මහත්තුරුන්ට ඒ විදිහට තමයි දැන් ඔය හැතිරෙන්නේ තුමා සුදු මහත්තුරුයි කණ්ඩායමට 225 කණ්ඩායමට හැම එක්කෙනාටම කැබ් එකක් අරන් දෙනවා. කැබ් එකක් අරන් දෙනවා. දැන් ඔබට කල්පනා කරන්න මේ කැබ් එක අරන් දෙන්න ඉස්සෙල්ලා එතුමාලා කිව්වේ අපේ රජයේ තිබුණු වාහන ටික ඔක්කොම විකුණලා ඉස්කෝල ටික හදනවා කියලා. ඉස්කෝල වහගෙනුත් යනවා. එතකොට මේ කැබ් ටික අරන් දෙන්නකොට මේ සල්ලි ඔක්කොම වැය කරන්නේ රජයේ සල්ලි. ඊට පස්සේ තමයි මේක මේන්ටනන්ස් කරන්නේ සියලුම දේවල් රජයේ. ඊට පස්සේ මේකේ රියදුරු ටික රියදුරාලා සියලු වියහෙදම් කරන්නේ මේ රජයේ.
ඒකන මෙච්චර වියදමක් දරනා මේ 225 ඇයි ඔච්චර උඩට ඔසවන්න හදන්නේ? දැන් ඒගොල්ලෝම කිව්වේ ඈ මේකේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලාට V8 ඕනේ සැප වාහන ඕනේ. එහෙම ඒගොල්ලන්ට කිව්වේ දැන් ඇයි මේගොල්ලන්ට මේ කැප් අරන් දෙන්නේ? මේක අති විශාල මුදලක් මේකට වැය වෙනවා. දැන් විද්වත්තු ගණනය කරලා තියෙන විදිහට මේ 225 දෙනාට මිලියන 12500කට වැඩි ප්‍රමාණයක් යනවා. ඒ වගේම තමයි දැන් ඔබ දන්නවා මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා CTB බස් ගෙන්නන්න අපේ අහිංසක ජනතාවට ගමන් හිම යන්න ඒකටත් මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක මිලියන 3600. ජනතාව කෝටි ගාණක් ඉන්න ජනතාවට මිලියන 3600යි 225ට මිලියන 12500යි. මේකේ පරතරය ඔබ තේරුම් ගන්න. මේ අහිංසක ජනතාව ඡන්දය දුන්නේ ජනාධිපතිතුමා. ඇයි මේ මිනිස්සු මෙච්චර ඔසවා තබන්නේ? දැන් මේ හිටපු ජනතාව සියලු දෙනාම ඔබතුමාට ඡන්ද දුන්නේ මේවට විරුද්ධ නිසා. ඔබතුමාත් ඇවිල්ලා මේ කර්තව්‍යෙ කරන්නේ. ඒ නිසා පැහැදිලිම කරන්නේ අනේ ඔබතුමා මේක නවත්තන්න. ඔය අයවැයට ඉදිරිපත් කළාට කවන්න මේවා නවත්තන්න. මේ රටේ මං හොඳම දේ කියන්නේ තරුණයෝ කණ්ඩායම හැම ගමකින්ම වසමකින්ම 5 දෙනා ගාන එකතු කරන්න. මේගොල්ලෝ නිෂ්පාදන ආර්ථිකයට හුරු කරන්න. ඊට පස්සේ මේගොල්ලෝ පුහුණුවට යොදන්න. කඳවුරු බලමුළු ගන්නවන්න. ඊට පස්සේ ණය යෝජනා ක්‍රම හඳුනන්න. ඒ නිෂ්පාදන හඳුනන්න කටයුතු කරන්න. එතකොට මේ ලෝකයේ ගෙවුම් සෙල්ලනේ තුලනේ ගෙවුම් සේසේ ඒකම රටේ තියෙන අයවැය පරතරය අඩු වෙන්නේ නැහැ කියන එකයි මට පැහැදිලිව කියන්නේ. අපි මේ ශ්‍රී ලංකා ජනතා පක්ෂ විදිහට අපි ආණ්ඩුව විරෝධී නෙමෙයි කියන්නේ මේ ගමන ඔබතුමා මේක හදන්න. ඔබතුමාට අපි ඡන්ද නොදුන්නාට මේ රටේ ඉන්න ජනතාව ඡන්ද දුන්නේ ඔය හදන්න. ගිය ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. හිටියේ. ඒගොල්ලෝ කරපු වැඩ සටහන් හින්දා ඒගොල්ලෝ එපා වෙලා හිටියේ. ඒවා වෙනස් කරන්න තමයි ඔබතුමා බලයට ගෙනාවේ. මේ නිෂ්පාදන ආර්ථිකය රට තුල හදන්න අපි සියලු සහයෝගය දෙනවා. අපිට කිසිම දෙයක් ඕනේ නැහැ. නිෂ්පාදන ආර්ථිකය හදන්න. දැනුම නැත්තම් දැනුමත් අපි හොයලා දෙන්නම්. පැහැදිලිවම කියන්නේ මේ අයවැයේ ඔය වාහන 225 වාහන දෙන එක නම් කරන්නම එපා. අපි මේකට විරුද්ධයි. බොහෝ ස්තුතියි. දැන් මේ පළාත් සභා ඡන්දයේ සඳහා මේ වෙනම මුදලක් අයවැයෙන් වෙන් කරලා දෙනවා. ඒක පුදුමලා දකින්න. ඔව් දැන් ඇත්තටම පළාත් සභා ඡන්දය වෙනුවෙන් අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීම සම්බන්ධව අපි සන්තෝෂය ප්‍රකාශ කරනවා. හැබැයි එකක් කියන්න ඕනේ මේ පළාත් සභා ඡන්දයට මුදල් වෙන් කරා කියලා හරියන්නේ නැහැ. පළාත් සභාව තියන්නේ මොන ක්‍රමයෙන්ද කියලා අද වෙනතුරු පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ නිසා මේක තියන්න බෑ. අනිවාර්යයෙන්ම රජය කළ යුතු දේ කාටවත් මේක තල්ලු කරන්නේ නැතුව කාටවත් මේ අතට දාන්න නැතුව කියන්න ඕනේ කරන්න ඕනේ මොකද්ද පාර්ලිමේන්තුවකට පනත ගෙනල්ලා පනත ගේන්නේ සමානුපාතික වේද නැත්නම් මිශ්‍රකම වේදද කියලා තීරණය කරලා පනත ගේන්නේ ගෙනල්ලා ඒක සම්මත කරගන්න. සම්මත කරගත්ත ගමන් ඡන්ද තියන්න පුළුවන්. ඒක කරන්නේ නැති එක සම්බන්ධව අපිට පොඩි සැකයකුත් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩි කැමැත්තකුත් නැහැ. අනුව ඡන්දය සඳහා සල්ලි වෙන් කිරීම සම්බන්ධව අපි ඒ ගැන ආණ්ඩුවට ස්තුති ප්‍රකාශ කරනවා.